දෙමව්පිය විදිහට විශ්වාසය හදලා දෙන්න ඕනේ. මොන වැරද්ද වුණත් ගෙදර දොර ඔයාට විවෘතයි. අපි ඉන්නවා දෙමව්පිය විදිහට ඔයාව බාර ගන්න. එතකොට සර් මේ A level කරන කාලය තුල දෙමව්පියන්ගේ පැත්තෙන් මොනවද දරුවන්ට වෙන්න ඕනේ යුතුයකම්? මෙහෙමයි. දෙමව්පියන්ගේ පැත්තෙන් කියන්නේ මෙහෙමයි. දැන් ළමයා උසස් පෙළට එනවත් එක්කම අර පොඩි කාලේ ඉතා හොඳට පන්තියේ ලකුණු ගනිමින් perform කරමින් හිටිය දරුවා එකපාර කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි බොහෝ අවස්ථාවලදී ඒක සිද්ධ වෙනවා. ඒකත් එක්ක ළමයාට expectations බලාපොරොත්තු ගිලිහීමත් එක්ක ළමයා පොඩ්ඩක් ගෙදරදී ආවේගශීලී වෙන්න පුළුවන්. ඒ ළමයා පොඩ්ඩක් වෙනස් විදිහකට react කරන්න පුළුවන්. එතකොට වැඩිහිටියෝ විදිහට දෙමව්පියෝ දැනගන්න ඕනේ සහ අපි ගුරුවරු විදිහට දැනගන්න ඕනේ මේ දරුවට ආදරෙන් ටිකක් සමීප වෙලා මේ ඉන්න ජෙනරේෂන් එක අර අන දීලා මෙහෙවන්න පුළුවන් ජෙනරේෂන් එකක් නෙමෙයි. එතකොට ඒ දේවල් අපි දැනගන්න ඕනේ ක්‍රමානුකූලව දරුවගේ ඔළුවට දීලා හිමීට දරුවගේ අතින් අල්ලලා මේ ගමන එක්කයන්. ඊළඟ වැදගත්ම දේ තමයි අපි දරුවට දෙමව්පියෝ විදිහට විශ්වාසය හදලා දෙන්න ඕනේ. ඔයා අතින් මොන වැරද්ද වුණත් ගෙදර දොර ඔයාට විවෘතයි. අපි ඉන්නවා දෙමව්පියෝ විදිහට ඔයාව බාර ගන්න. අන්නේ විශ්වාසය දරුවෙකුට හදලා දෙනකොට දරුවා වැරද්දකට පෙළඹෙන්න තියෙන ඉඩ අඩු වෙනවා සහ දරුවාගේ අර ඇග්‍රසිව් ගතිය සෑහෙන දුරට අඩු වෙනවා. ඔය දරුවා කඩන් වැටුණට පස්සේ දරුවට සෙවණක් තියෙනවා කියන විශ්වාසය හැදෙනවත් එක්ක. ඉතින් ඔය කියන පාට් එක දෙමව්පියන්ගෙන් වුණා නම් ලොකු දෙයක් වෙන විශේෂයෙන් වෙන්න ඕනේ